තාත්තේ මේ අද බස් එකේදී මාර වැඩක් වුණානේ. මොකද්ද? කොන්දොස්තර මාමට නැන්දගෙන හොඳටම ගැහුවානේ. ඒ මොකද පුතේ? මේ මිනිහා බලන්නකො මගෙන් කිස් එකක් කිල්ලුවා කියලා නැන්ද ගහගෙන ගියා. හොඳ වැඩ. හොඳම වැඩ. ඔය වගේ උන්ට ඔහොමම තමයි වෙන්න ඕනේ. ඉන්නකො පොඩ්ඩක් කියනකම් ඇඩ්ඩානවනේ. කියනකො බලන්න. බස් එක නවත්තලා තමයි ඩ්‍රයිවර් මාම කොන්දොස්තර මාමව බේරගත්තේ. එතකොට නැන්ද කිව්වා ඩ්‍රයිවර් මාමට මේ මිනිහා මගේ කිස් එකක් කිල්ලුවා කියලා. ඊට පස්සේ ඩ්‍රයිවරුත් දෙන්න ඇති පාරනේ. හොඳ වැඩ. පොඩ්ඩක් ඉන්නකො තාත්ති කියනකම් ඔයත් මේ හරියට ටීවී එකේ නාට්‍ය ඇයි? මොකද? හොඳම හරිය යනකොට ආයෙත් දන වැඩ එක. මම කිව්වේ වෙලා තියෙන දේ හැටියට මට හිතුණ දේ. ඔහුකට තමයි කියන්නේ මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියලා. යකෝ. හරි දැන් මොකද්ද උනේ? කොන්දොස්තර මාමා කමුල අල්ලගෙන කිව්වා අයියෝ අක්කේ මම එයාගෙන් ඉල්ලුවේ කිස්ස ගන්න නෙමෙයි 31 කියලා.